හයිපර්සොනික් මිසයිල කියන්නේ නූතන යුද තාක්ෂණයේ ඉතා දියුණු භයානක ආයුධ වර්ගයක්. මේ මිසයිලවල විශේෂත්වය වෙන්නේ ශබ්දයේ වේගය වගේ 5 ගුණයකට වඩා වැඩි වේගයකින් ගමන් කරන්න පුළුවන් වීමයි. මේ මිසයිලයකට පැයට කිලෝමීටර් 6174ක් ඉක්මවන වේගයකින් ගමන් කරන්න පුළුවන්. හයිපර්සොනික් මිසයිල බෙහාර හමුවේ ආරක්ෂක පියවරක් ගැනීමට තියා සිතන්නටවත් කාලයක් නොමැති අතර මේවා ආකාර දෙකකින් ගමන් කරනු ලබනවා. හයිපර්සොනික් ග්ලයිඩ් වෙහිකල් කියන්නේ රොකට්ටුවක් පගින් වායුගෝලයේ ඉහළට යවමින් පසුව අදාළ ඉලක්කය වෙත ළඟා වෙන මිසයිලයන්. හයිපර්සොනික් ක්‍රූස් මිසයිල් කියන්නේ ජෙට් එන්ජින් වලින් බලගැන්වෙන වායුගෝලයේ අඩු උන්නතාංශයක වේගයෙන් පියාසර කරන මිසයිලයන්. න්‍යෂ්ටික අවිභවා රැගෙන යන්න පුළුවන් මේ මිසයිලවලට පියාසර කරන අතරතුර ගමන් මඟ වෙනස් කරමින් සතුරු මිසයිල ආරක්ෂණ පද්ධතීන් මගහැරීමටත් පුළුවන්. බල තුලනයට හා ගෝලීය ආරක්ෂාවට විශාල තර්ජනයක් වෙන මේ හයිපර්සොනික් තාක්ෂණයෙන් රුසියාව, චීනය වගේම එක්සත් ජනපදය ඉදිරියෙන් සිටින අතර ඉන්දියාව සහ ඉරානයත් මේ තාක්ෂණය දියුණු කරමින් සිටින බව වාර්තා වෙනවා.